Hello boys and girls. කොහොමද? ඔන්න ඉතින් අදත් ගේමින් තිලින ඇකඩමි එකකින් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. හරි අද අපි බලන්න යන්නේ කොහොමද ඩෙසර්ට් එකෙන් හෙඩක් ගහන්නේ කියලා. හරිද? අපි බලමු එහෙනම් හෙඩක් ගහන ඉතින්. එහෙම බෑ. ඊට කලින් subscribe පාරක් දාලා like එකකුත් දාලා වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් අපි ට්‍රේනින් බැච් එකේ ගිහිල්ලා මං කියලා දෙන්නම්. කට්ටිය ඉතින් ඔයාලට බොට්ටු එහෙම කියනවනේ අන්න ඒකට දැන් විසඳුමක් තමයි මං කියන්නේ ඩෙසර්ට් වලින් රජෙක් වෙන්න පුළුවන්. PC නම් මේක ෂුවර් නෑ මං මේ මොබයිල් නම් කියනවා. හරිද? දැන් මුලින්ම ඔයා ඩෙසර්ට් එකක් ගන්න මෙහෙම. හරිද? ඩෙසර්ට් එකක් අරන් ඉවරලා දැන් ඔයාගේ මුලින්ම ෆයර් බටන් එකේ දැන් ඔන්න මම මෙහෙම තියාගන්න. ඔයාගේ ෆයර් බටන් එකේ මේ කියන්නේ අර ලොකු කරන්නේ ෆයර් බටන් එක කොච්චර ලෝ කරලාද කියලා බලන්න. ඔයාගේ ෆෝන් එකට පුළුවන් තරම් ඒක ලොකු කරගන්න ඕනේ. හරිද? දැන් මගේ ෆයර් බටන් එක නම් 60 ගානක්. දැන් මේ ෆෝන් එකට හරියන ගාන තමයි 60 ගාන. හරිද? ඔයාලත් ඒ වගේ හරි ගානට හදාගන්න ඕනේ. හදාගෙන ඉවරලා දැන් මෙහෙම ඩෙසර්ට් එක අරන්. හරිද? දැන් මේ හරිය වගේ නැපින්නේ. ඔහොම ඉද්දී ලාවට මේක උඩට අදින්න. ඔයාලට පේනවා ඇති දැන් මං හෙඩ් ගොඩක් ගැහුවා. ඇඟත් වැදුනා. ඒ පේනවනේ. ඔය ඔන්න ඔයාගේ හෙඩ් ගහන්න නම් මුලින්ම ඔයා කරන්න ඕනේ මුලින්ම ඔයාගේ සෙටින් එකට යන්න. හරිද? මේකේ කස්ටම් කියන එක හදාගන්න. දැන් මගේ පේනවනේ ෆයර් බටන් එක 67යි. ඔයාගේ ෆෝන් එකේ ගාන අනුව ෆයර් බටන් එක ඔයාට ගැලපෙන විදිහට හදාගන්න ඕනේ. හදාගෙන සෙන්සිටිව් වල කාගෙන්වත් බලලා සෙන්සිටිව් දාගන්න එපා. කාගේවත් සෙන්සිටිව් ෂුවර් නෑ. දැන් මාත් ඔයාගේ සෙන්සිටිව් දාගෙන දැන් මටත් එහෙම හරි ගියේ නෑ. මං 200ට දැම්මා. 200ට දාලා අඩු කරලා බලන්න කොයිකද හරියටම හෙඩ් යන්නේ කියලා. දැන් මගේ හෙඩ් යන්නේ මේ ගානේ. හරිද? දැන් ඔයාලට එහෙම එනිමියා කෙලින් ඉද්දිනේ මම දැන් මේ පෙන්නන්නේ. අරන් ගන්න පරික්කනවා. ඔය කෙලින් ඉද්දිනේ මෙහෙම පෙන්නන්නේ. මේ එතකොට කෙලින් ඉද්දි මෙහෙම පෙන්නනවා නම් දැන් අපි මම මෙතන හදාගෙන ඉන්න ඉස්සෙල්ලාම ළඟට දාගමු. හරිද? දැන් ඔන්න මේ තියෙන්නේ මේ දැන් මේ මිනිස්සු දුවනකොට දැන් මෙහෙම දුවද්දි කෙලින් ගහනවා. හරියන්නේ නැහනේ. එතකොට දැන් එනිමියා දුවන පැත්තට අනුව වෙඩි තියන්න. දැන් මම එනිමියා කලගන්න ගන්නේ. ඔන්න දැන් එනිමියා පැත්තට දුවන්නේ දැන් දුවන පැත්ත අනුව තමයි ඒක හදාගන්නේ. එනිමියා මේ පැත්තට දුවනවා නම් මේ පැත්තට ෆයර් බටන් එක කියන්නේ මෙහෙම. හරිද? දැන් අනිත් පැත්තට දුවන්නේ එනිමියා මේ පැත්තට දුවනවා මෙහෙමයි. හරිද? මතක තියාගන්න ඕනේ. අනිත් ෆයර් බටන් එක දැන් අපි අල්ලද්දි ලාවට අල්ලන්නේ. තද කරලා ඇල්ලුවා කියලා අරක වදින්නේ නැහැ. ඇඟට වදින්නේ. බලන්නකො තද කරලා ඉන්නවා දැක්කද? තද කරලා ඇල්ලුවා ඇඟට වදින්නේ. ඒක ලාවට වදින්නේ නැහැ. ලෝ කරලා දැන් මෙහෙම වෙඩි තියද්දි දැන් ඔන්න වෙඩි තියනකොට මෙහෙම ලාවට උට්ට අදින්න අර දැක්කද? ලාවට උට්ට අදින්න. පැත්තකට දුවන්නේ නැහැ නේද? එක වේගෙම. එතකොට දැන් ඔයා මේ පැත්තට දුවද්දි මේ පැත්තට අදින්න ඕනේ. හරිද? ඔය දැක්කද? මූ එක දැන දුවන්නේ නැහැ ගොඩක් කියලා. එතකොට දැන් ඔයාලට ඒක ෂුවර් නේ. හරිද? හරි සෙන්සිටිව් ගානක් බලා ගන්න ඕනේ. හරි සෙන්සිටිව් ගානක් බලා ගත්තාට පස්සේ ඔයා දැන් ට්‍රේනින් එකට ගිහලා බලන්න. දැන් මට වදිනවා. ඔයාගේ හෙඩ් යනවා. නැත්ද? අන්න මේ තව එකක්. මේ දැන් මේ මෙන්න මේක තියෙනවා නේද? මේ කැරකෙනවා වගේ තියන්නේ. අපි
දුවන් භාවිත කරන්නේ. ඒක කෙලින් අල්ලන්න බෑ. ඔහොම කෙලින්ම තිබ්බා. ඔහොම මේ කියන්නේ එක තැන ඉන්නේ ඔහොම අදින්න හරි. ඒක දුවද්දි දැන් මම දුවද්දි කාගෙන්නේ නැහැ. දුවද්දි බේරවනේ. ෂුවර් ෂොට් නෑ. අරක ෂුවර් ෂොට්. මම දුවන්න පුළුවන්. මේ ඔන්න මේක අල්ලන්න පුළුවන්. අන්න එහෙම ෆයර් බටන් එක ලාවට නැති කියලා තේරෙන්නේ නැත්තම් පහල මේ කමෙන්ට් බාර් එකෙන් කමෙන්ට් එකක් දාලා කියන්න මට තේරුන්නේ නැහැ කියලා මං අලුත් වීඩියෝ එකක් ඔයාලට දාන්නම් ඒ ගැන. හරි. එහෙනම් ඉතින් ඔන්න අද වීඩියෝ එක තේරිලා හොඳට මේක හරියයි කියලා මං හිතනවා. ඊළඟට ඩබල් ෂොටි වලින් බුට්ටකර වලින් හරියට හෙඩ් ගහන විදිහත් මං දාන්නම්. හරි සබස්ක්‍රයිබ් කරලා එහෙනම් තියාගන්න. අපි යනවා මේ ගේමින් තිලිනයා ඇකඩමි.